අපි ගණන් කරන්නේ 14 වෙනි පාඩම ප්‍රතිශතය. තවත් මේ භාගයේ පාඩම දෙන්න පාඩම. හරි. ඒකේ පුනරීක්ෂණ අභ්‍යාසයේ පළවෙනි ගානේ තියෙන පහත වගුවේ එක් කොටුව තුල සුදුසු අගය ලියන්න. හරි වගුවේ තියෙනවා භාගය දශමාකාරයේ ප්‍රතිශත ආකාරයේ. दशमाकारे प्रतिशत आकार पहले भागे देना देखेंगे देवनी भागे देना पहें तुन तुमने के भागे दिलाने दशमाट आरके दशम आये एक दशम आये एक दशम पापा सेट सूर මේකේ 150යි ඊට පස්සේ ඊළඟ එකේ 4න් 1යි ඊළඟ එකේ මෙතන දශම බිඳුවයි 6යි මේකේ මෙතන 180යි දැන් මෙයාව ලියන්න ඕනේ මොකක් ආකාරයටද ප්‍රතිශතයක් විදිහට. එතන පහින් තුන ප්‍රතිශතයක් විදිහට ලියන්නේ කොහොමද අපි? පහින් තුන ගුණ කරනවා 100. පස්සරක් එකයි පස්සරක් 20යි. සේවා තුනක් කීයද? 60යි. හරි. එහෙම නැත්නම් පුරුවන් එතන දශමාකාරයෙන් කියලා තියෙන දශම 6යි. දශම 6 ගුණ කරනවා 100. එතනවා දශම 6 100ෙන් ගුණ කරනවා කියන්නේ බිංදු දෙක මේ පැත්තට යනවා. ඒකට එකක් ගියා දෙකයි කියන්නේ 100ට. දැන් මෙයාව භාගයක් කරන්න. 100ට 80යි. 180යි කියන්නේ 100ෙන් 80යි. මේ බිඳුව කැපෙනවා දෙවරක් 4යි දෙවරක් 5යි කියන්නේ 5න් 4 ඊපස්සේ 4න් 1 දශම කරන්න 4න් 1 දශම කරන්නේ කොහොමද? එක බෙදනවා 4න් බෙදමු එකට නෑ 10ට 4 වරක් 2යි 8යි ඉතිරි 2ක් 20ට 4 වරක් 5යි 0.2යි 5යි. එතකොට මෙයාව ප්‍රතිශත කරන්න. 4න් 1 ගුණ කරනවා 100ට 100. 4 වරක් 2යි 4 වරක් 25යි 100. එහෙනම් 120 0.06. මෙයාව ප්‍රතිශතයක් කරමු ඉතින්. 0.06 ගුණ කරන්න 100ෙන්. 100. එතකොට වෙනවා දශම ස්ථාන දෙකක් යනවා 1යි 2යි. ඒ කියන්නේ 100ට 6යි. 100ට 6යි. ඒත් 100ට 6 භාග කරන්න ගත්තාම 100ෙන් 6යි. නේ? ඒ කියන්නේ දෙවරක් 3යි දෙවරක් 50යි. භාගයක් විදිහට 50න්. හරිද? මෙතන තියෙනවා 108යි. 108යි කියන්නේ 100ෙන් 8යි. හතර වරක් 2යි 4 වරක් 25යි. ඒ කියන්නේ
25 දෙකයි භාගයක් තියෙනවා. හරි. ඒක දශම කරන්න ගියාම මෙතන එන්නේ 100න් 8නේ. ඉතින් 100. ඒක බෙදුවම කීයද? දශම පිට ස්ථාන කීයක් යනවද මෙහාට? දෙකක් යනවා. දැන් තියෙන්නේ මෙතනනේ. 1යි 2යි. ඒ කියන්නේ 0.0.0යි මොකද්ද? ඊට පස්සේ දෙවෙනි ගාන ප්‍රතිශත ලෙස දක්වන්නලු අපි ඒකේ පළවෙනි එක රෝ ඉලක්කම් එක දෙවෙනි ගානේ රෝ ඉලක්කම් එක රුපියල් 50ක් රුපියල් 200ක හරි එතන 200ට 50යි නම් 100ට කොච්චර විතර දෙවරක් එකයි දෙවරක් 25 ඒ කියන්නේ 125 තුන්වෙනි එක सेंटीमीटर 8ක් මීටර් 2කට හරි सेंटीमीटर 8ක් මීටර් 2කට හරි දැන් මේ ප්‍රතිශත හොයන්න ගියාම දැන් හොඳට මතක තියාගන්න උඩයට තියෙන්න ඕනේ සමාන එක හරි ඒතර මීටර් 200ක් ගැන සෙන්ටිමීටර් කීයද මීටර් 200ක් ගැන සෙන්ටිමීටර් කීයද මීටර් සෙන්ටිමීටර් කීයද 100යි එහෙනම් මීටර් දෙකක් ගැන සෙන්ටිමීටර් 200 එහෙනම් 200ට 8 නම් 100ට කොච්චරද හතරයි 100ට मिलीलीटर 300ක් लीटर मिलीलीटर 300ක් लीटर तर लीटर එකක් කියන්නේ කොච්චරද මිලිලීටර් 1000 එහෙනම් 1000ට 300 නම් 100ට කොච්චරද ඉන්දියන් බින්දුවයි මේ බින්දුව කීයද 100ට වැරදි තියෙනවා හදා ගන්න ඕනේ. දෙකේ රෝ ඉලක්කම් එක රුපියල් 500න් 160ක් කියන්නේ කොච්චරද කියලා. රුපියල් 500න් 160ක්. රුපියල් 500න් 160ක්. එතන මේ කියන්නේ පුතේ 500 ගුණ කිරීම 100න් 60යි. බිඳු දෙකකට බිඳු දෙකක් යැපෙනවා. 5 බිඳු බිඳුවයි 5 6 30යි. රුපියල් 300. ප්‍රමිලක් 3 පැය 24න් 125ක්. එතකොට පැය 24න් 125ක්. ඒ කියන්නේ 24 ගුණ කිරීම 100න් 25යි. 25 සරක් එකයි 25 සරක් 4යි. 4 වරක් එකයි 4 වරක් කීයද 24ද? 4 වරක් 6යි. එහෙනම් පැය 6යි. පස්වෙනි එක किलोग्राम එකෙන් 115. හරි මේක හදන්න පුළුවන් නම් මේ කිලෝග්‍රෑම් එක ග්‍රෑම් කරනවා. ග්‍රෑම් නම් කීයද? 1000යි. දැන් 1000යි 115. ඒ කියන්නේ කීයද? ග්‍රෑම් 105. ග්‍රෑම් 105. හරි පැහැදිලිද? ප්‍රතිශත ගැන ඉගෙන ගන්න අපිට ඕන වෙනවා පුතේ. මෙන්න මෙහෙම වචනයක් ගැන අපි ඉගෙන ගන්නවා. බදු. දැන් මේ දවස්වල සෑහෙන කතා කරන්නේ මේ බදු ගැන. හරි. ඒකට පවතින රජයකට රාජ්‍ය වියදම් දරන්න වෙනවා. රාජ්‍ය සේවකයන්ට කඩි කඩි ගෙවන්න වෙනවා.
සෞඛ්‍යයට අධ්‍යාපනයට ඊට පස්සේ අය දෙන්නේ පිටරම මුදල් තියෙනවා ඒවා තියෙනවා. එතකොට එහෙම කියනවාම ඊට පස්සේ රජයට ආදායම් ගන්න ඕනේ වේදම් කරනවා. ආදායමක් තියෙන වේදම් කරනවා. ඒක රජයේ ආදායම් ගන්න එක ක්‍රමයක් තමයි මේ බදු කියන්නේ. හරි? එතකොට මේ බදු ගත්තහම මොකද මේ බදු අපි ඍජුව බදු ගෙවන වෙලාවලුත් තියෙනවා. ඍජුවත් බදු ගෙවනවා. එහෙම නැත්නම් වක්‍රව බදු ගෙවනවා. දැන් අපි ටොෆියක් ගත්තත් මේ ටොෆියට මොකද වෙන්නේ? පද්දක් ගෙවන්නේ. හැබැයි අපි ඒක කෙලින්ම දෙනවද මේක තමයි මේ ටොපියට ගෙවන පද්ධතිය. නෑ ඒක අපි ටොපිය විලදී ගන්න ඉතින් මොකද වෙන්නේ? ඒ භාණ්ඩය මත යොදවපු බද්දක් තියෙනවා ඒ බද්ද තමයි ඒකට අයිති. පැහැදිලිද? ඒතර මේ බදු ගත්තහම බදු වර්ග දෙකක් තියෙනවා. අපි කෙලින්ම රජයට ගෙවන බදු වලට කියනවා ඍජු බදු කියලා. ඍජු බදු. අනිත් දේ තමයි වක්‍ර බදු. හරි? ඍජු බදු කියන්නේ කෙලින්ම රජයට ගෙවන බදු. වක්‍ර බදු කියන්නේ අපි කෙලින්ම ගෙවන්නේ නැහැ. හැබැයි ඒක බද්දක් විදියට අපි රජයට ගෙවලා තියෙනවා. එතකොට මේ ඍජු බදු වලට අයිති වෙනවා වරිපනම් බදු. ඊට පස්සේ ආදායම් බදු. සමනයි. වරිපනම් බදු, ආදායම් බදු සහ තීරු බදු. තීරු බදු. මේ වක්‍ර බදු වලට එනවා මොකද්ද? අපි අහගෙන වැට් බදු. වැට් එකතු කළා අපේ මත බද්ද. හරි? එකතු කළා අපේ මත බදු. ඒකට අපි කියනවා වැට් කියලා. value added tax. හරි? වැට් බදු. ඉස්සර දීපා ජාතිය කොට ලැබීමේ පද්ධතිය. ඒවා වක්‍ර බදු. හරි? දැන් අපි මේ පාඩමේදී කතා කරන්නේ මෙන්න මේ බදු වලට ගැන. තේරුණාද? හරි. මේක දැනගන්න.